හරි අයිබෝන් පුතේ. ඉතින් ටේබල් නම්බර් 6 එක. හරි. පුතා ගිය සතියේ මම තිබ්බා අලුත් අවුරුද්ද හින්දා මම දුන්නා. ඉතින් ටේබල් නම්බර් 6 එක අපි කතා කරමු. මේ එතකොට දැන් පේපර්ස් 5ක් අපි පේපර්ස් 6ක් කරලා ඉවරයි. හරි. ඒ පේපර්ස් 6ම ටිකක් පළවෙනි පේපර්ස් දෙක පොඩ්ඩක් ලේසි. හරි. මෙටි පොඩ්ඩක් අමාරු පේපර්ස් ටිකක් කරේ. හරි. එතකොට දැන් ඇත්තටම මේ පළවෙනි පාඩම් පහම ආයේ ගොඩක් දුරට කවර් වෙලා. ඒක නිසා ඊළඟ පේපර් එක අපි බලාපොරොත්තු වෙනවා මේ හතරවෙනි පාඩම කවර් කරන්න. හරි. මොකද හතරවෙනි පාඩම කියලා කියන්නේ ගොඩක් කට්ටිය පාඩම් කරන්න කැමති නැති කොටසක්. හරි. ගොඩක් කට්ටිය ආස නැති කොටසක් හතරවෙනි පාඩේ. කියන්නේ ශාකාකාරී සක්‍රියාකාරීත්වයේ ජීවන චක්‍ර ටික. හරි. ඊට පස්සේ යාන්ත්‍රණ ටික. හරි. ඔය ටික ගොඩක් කට්ටිය මේ ආස නැති කෑල්ලක්. ඒකෝட හරි ඊළඟ පේපර් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ හතරවෙනි පාඩම සම්පූර්ණයෙන් කවර් කරගන්න. හරි. ඒ නිසා ලබන සතියේ පේපර් එක හතරවෙනි පාඩමෙන් දෙන්නේ නිසා එන්න ලෑස්ති වෙන්න. හරි. රයිට්. අපි ඉස්සෙල්ලා මේකේ ස්ට්‍රක්චර් එක කතා කරමු. මොකද ඒක පොඩක් දිගයි. ඒ නිසා ඒක ඉවරයක් කරලා දාලා PMCO එමු. රයිට්. හරි. බලන්න පළවෙනි ප්‍රශ්නේ. නෛතික සහ සාධාරණ පිළිවෙල ගැටලුවට පිළිතුරු සීමේදී ජීව විද්‍යාත්මක ධර්ම භාවිතා කරයි. එවැනි අවස්ථා දෙකක් සඳහන් කරන්න කියලා කියනවා. හරිද? නෛතික සහ සාධාරණ ගැටලුවලට පිළිතුරු සොයද්දී පාවිච්චි කරන ජීව විද්‍යාත්මක දේවල්. හරි. ජීව විද්‍යාව කොහොමද එදින පාවිච්චි කරන්න කියන එක තමයි අහන්නේ. කොහොමද කරන්නේ? දැන් මාර්ග උත්තේ සහ පීඨ උත්තේ පරීක්ෂා කරනවා. අපරාධ ස්ථාන පරීක්ෂා කරනවා. නිසා ඉංග්‍රීසි අර මුලියෙන් ඉංග්‍රීසි අර දාර්ශනික. හරි. ඔන්න ඔය වගේ දේවල් වලට පාවිච්චි ඔකෙන් දෙකක් තියෙනවා නම් නමුත් රයිට්. ඊට බලන්න ද්‍රව්‍ය පරිමාණ මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීමට ජලයට හැකියාව ලැබී ඇත්තේ කවර ගුණාංගයක් නිසාද? මොකක්ද? පරිවහන මාධ්‍යයක් විදිහට ක්‍රියා කරන්නේ මොකක්ද? පරිවහන මාධ්‍යයක් විදිහට ක්‍රියා කරන්න හේතුව තමයි මෙයා තුළ එක එක දේවල් ද්‍රවණය වෙන එක. ඒ ද්‍රවණය වෙන හේතුව තමයි මොකද්ද? සංශක්ති බලය. කියන්නේ ජල අණු අතර තියෙන බන්ධනය. ඒ බන්ධනය නිසා තමයි ජලයට ඒකාකාරීව ගලා යන්නේ කියලාවත් තියෙනවා. හරි. කියන්නේ පරිවහන මාධ්‍යයක් විදිහට ක්‍රියා කිරීම කියව ද්‍රාවක. හරි. ද්‍රාවකයක් විදිහට තියෙන සමනිකත්වයයි ඔය සංශක්ති බල කියන දෙක. රයිට්. හරි. ඊට පස්සේ ශාක දේහික ක්‍රියාත්මක වන දිගුදුර පරිමාණ ක්‍රමය සඳහන් කරන්න කියලා කියනවා. තොග ප්‍රවාහයනේ. තොග ප්‍රවාහය තමයි තියෙන එකම දිගුදුර පරිමාණ ක්‍රමය. ඊට කියනවා ඔබ ඉහත ඒ තුනෙහි සඳහන් කළ පරිවහන ක්‍රමය කෙටිදුර පරිමාණ ක්‍රම වලින් වෙනස් වන්නේ කෙසේද? හරි. මේක මේ තොග ප්‍රවාහය කියන එක කෙටිදුර පරිවහන ක්‍රම වලින් වෙනස් වෙන්නේ කොහොමද කියන එකයි අහන්නේ. මොකද්ද? කෙටිදුර පරිමාණ වල සරල විසරණය, නිපාණය, පහසු කළ විසරණය. හරි. ආශ්‍රිතය. ඔය වගේ දේවල් සිද්ධ වෙන්නේ සාන්ද්‍ර අනුක්‍රමණයක් කරා. හැබැයි තොග ප්‍රවාහය කියන්නේ සිද්ධ වෙන්නේ මොකක් කරාද? පීඩන අනුක්‍රමණයක් ඔස්සේ. එතකොට අර ඔය විසරණය හරි ඔය කලින් කතාව කෙටිදුර පරිවහන ක්‍රම ටික සිද්ධ වෙන්නේ එක දිශාවකට. හරි. කියන්නේ සාන්ද්‍රය වැඩි කරගෙන ගිහලා අඩු කරගෙන. හරි. මේකත් පීඩනය වැඩි කරගෙන ගිහලා අඩු කරනවා තමයි. හැබැයි අරක සිද්ධ වෙන්නේ එක දිශාවකට විතරයි. හැබැයි තොග ප්‍රවාහය කියන එක හරිද ඕනම දිශාවක. හරි. ඒ කියන්නේ මෙහි ඉඳලා මේ පැත්තට යන්නත් පුළුවන්, මේ පැත්තට මේ පැත්තට යන්නත් පුළුවන්. හරි. දෙදිශාවකම සිද්ධ වෙන තොග ප්‍රවාහය කියන්නේ. හරි. රයිට්. ඔය තමයි වෙනස් වෙන ලක්ෂණ. ඊට පස්සේ සජීවී පදාර්ථවල හමුවන ජල විච්ඡේදනයේ එක වෙනස් කාබෝහයිඩ්‍රේට් මණ්ඩසයක අණු ලබා දෙන ඩයිසැකරයිඩයන් නම් කරන්න කියලා. දැන් එක වෙනස් කාබෝහයිඩ්‍රේට් කාණ්ඩ. කාබෝහයිඩ්‍රේට් කාණ්ඩ කියන්නේ මොකක්ද? කාබෝහයිඩ්‍රේට් කාණ්ඩ හරි මෙන්න මේ විදිහට C ඩබල් බොන්ඩ් එකක් එක මේ පැත්තේ මොකක් හරි කියලා තමයි කාබෝහයිඩ්‍රේට් කාණ්ඩය. ඒක කාබෝහයිඩ්‍රේට් කාණ්ඩේ හරිද? කාබෝහයිඩ්‍රේට් කාණ්ඩේ එක්කෙනෙක් වෙනස් කාබෝහයිඩ්‍රේට් කාණ්ඩ තියෙනවා. හරි. දැන් අපිට කතා කරන්නේ කාබෝහයිඩ්‍රේට් කාණ්ඩ දෙක තමයි මොකද්ද? ඇල්ඩෝස් සහ කීටෝස් කියලා කාණ්ඩ දෙක. හරි. ඇල්ඩෝස් සහ කීටෝස් කියලා කාණ්ඩ දෙක කාබෝහයිඩ්‍රේට් වලදී අපිට පාවිච්චි කරලා තියෙන හරි. දැන් ඩයිසැකරයිඩ් එක නාම එතකොට කාණ්ඩ දෙක තමයි ඇල්ඩෝස් සහ කීටෝස් කියලා. ඇල්ඩෝස් කියලා කියන්නේ ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් තියෙන එක. කීටෝසයක් කියලා කියන්නේ මොකද්ද? කීටෝන කාණ්ඩයක් තියෙන. හරි. කීටෝන කාණ්ඩයක් තියෙන. එතකොට මේක ඇල්ඩිහයිඩ් කාණ්ඩයක්, මේක කීටෝන කාණ්ඩයක්. නේද? එතකොට ඇල්ඩෝ මේක කියන්නේ ජල විච්ඡේදනයේදී එක්කෙනෙක් වෙනස් කාබෝහයිඩ්‍රේට් කාණ්ඩයක් ලබා දෙන ඩයිසැකරයිඩ්. හරි. ජල විච්ඡේදනය කරලා ඇල්ඩෝස කාණ්ඩයක් සහ කීටෝස කාණ්ඩයක් ලබා දෙන ඩයිසැකරයිඩ් එකක්.
මොකක්ද එහෙම ගත්තේ? ඩයිසගයින් වර්ග තුනයි මොනවද? ග්ලූකෝස් ග්ලූකෝස් මෝල්ටෝස් හදනවා. ඊට පස්සේ ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් සුක්‍රෝස් හදනවා. ග්ලූකෝස් ගැලැක්ටෝස් ලැක්ටෝස් හදනවා. දැන් ඔය තුනෙන් මොන ඩයිසගයින්යිඩද එකිනෙක වෙනස් කාබෝහයිඩ්‍රේට් කාණ්ඩ දෙන්නේ? ජල විච්ඡේදනය කරනවා. කියන්නේ මොනොසැකරයිඩ් එක හදපුවාම. මොකද්ද? අපි බලමු පිළිගලිය කොහොමද? ग्लूकोस गत्ताम मोल्टोस आना राइट ये पास से ग्लूकोस फ्रक्टोस गत्ताम और है सुक्रोस आना ඊට පස්සේ ග්ලූකෝස් ගැලැක්ටෝස් ගත්තාම වහන ලැක්ටෝස් අඩු. රයිට්. මේ ජල විච්ඡේදනය කරපුවම හැදෙනවා මේක අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් මෝල්ටෝස් ජල විච්ඡේදනය කරනවාගේ මෝල්ටෝස් ජල විච්ඡේදනය හදන්න ඕනේ ග්ලූකෝස් ග්ලූකෝස් කියන්නේ. සුක්‍රෝස් ජල විච්ඡේදනය කරපුවම හදන්න ඕනේ ෆ්‍රක්ටෝස් ග්ලූකෝස් කියන්නේ. लैक्टोज जल विच्छेदन කරපුවම හදන්න ඕනේ ගැලැක්ටෝස් ග්ලූකෝස් කියන එක. එතකොට මේකදී දැන් ග්ලූකෝස් ග්ලූකෝස් කියලා කියන්නේ මොනවද? ග්ලූකෝස් කියලා කියන්නේ ඇල්ඩෝස කාණ්ඩය. හරිද? ග්ලූකෝස් කියලා කියන්නේ ඇල්ඩෝස කාණ්ඩය. එතකොට මේ දෙකේම ඇල්ඩෝස කාණ්ඩය තියෙනවා. හරිද? මේකේ ග්ලූකෝස් කියලා කියන්නේ ඇල්ඩෝස කාණ්ඩය. හැබැයි ෆ්‍රක්ටෝස් කියලා කියන්නේ කීටෝස කාණ්ඩය. අපේ කාබෝහයිඩ්‍රේට් වල අපිට කතා කරන් තියෙන එකම කීටෝස් කාණ්ඩය ෆ්‍රක්ටෝස් විතරයි. එතකොට ග්ලූකෝස් ගැලැක්ටෝස් ඔය දෙක හරි ඇල්ඩෝස්. හරි එතකොට සුක්‍රෝස් තමයි එකිනෙක වෙනස් කාබෝහයිඩ්‍රේට් කාණ්ඩයක් ලබා දෙන ජල විච්ඡේදනයේදී ලබා දෙන ඩයිසැකරයිඩ්. හරි ඒක සුක්‍රෝස් තමයි එන්නේ. ඊපස්සේ කියනවා එම ඩයිසැකරයිඩ් සජීව පදාර්ථය තුල පදාර්ථයට ඉටු කරන කාර්යයක් ක්‍රියාන්තිය. හරි සජීව පදාර්ථයට මේ සුක්‍රෝස් වලින් ඉටු කරන කාර්යයක් මොනවද? සුක්‍රෝස් කියලා කියන්නේ අර ක්ලෝරින් විශේෂය බලයෙන් 130ක් තියෙන්නේ. හරි ක්ලෝරින් විශේෂය බලයෙන් 130ක් තියෙන්නේ සුක්‍රෝස් කියන එක. කියන්නේ ක්ලෝරින් විතර පරිවහනයට දායක. ඊට පස්සේ උක්ෂාකය. හරි දන්නවනේ උක්ෂාකයේ සංජිත සීනි විදියට තියෙන්නේ සුක්‍රෝස්. right right ඊට පස්සේ මධ්‍ය රික්තය යන කොහොමද කියලා. හරි මොකද්ද මධ්‍ය රික්තය කියලා කියන්නේ? ඒක මම ආවා right මධ්‍ය රික්තය කියන්නේ මොකක්ද? මම ශාකසයිල ටිකක් නගින්නේ. හරි මධ්‍ය රික්තය කියලා කියන්නේ මෙන්න මේ ශාකසයිලේ මැද්දේ තියෙන එක. හරිද? ශාකසයිලේ මැද්දේ තියෙන එක. මේකේ තියෙන මොනවද? සෛල විෂය. හරිද? සෛල විෂය තියෙනවා අභ්‍යන්තරේ. මේ කියන සෛල විෂය. right සෛල විෂය තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වටේ තියෙන ආවරණයට අපි කියනවා මේකේ තාර ප්ලාස්ටය කියලා. right තාර ප්ලාස්ටය. හරිද? එතකොට ශාකසෛලයේ මැද්දේ තියෙන ශාකසෛලයේ මධ්‍යස්ථයේ පිහිටන. හරි ශාකසෛලයේ තුල තියෙන සෛල විෂයෙන් පිරිච්ච තාර ප්ලාස්ටයෙන් වට වෙච්ච. හරිද? විශාල ව්‍යුහ සයිඩේ තියෙන විශාල ව්‍යුහ ශාකසෛලයේ තියෙන විශාල ව්‍යුහ එකට අපි කියනවා මොකක්ද කියලා මධ්‍ය රික්තය කියන්නේ. හරි ශාකසෛලය තුළ පවතින සෛල විෂයෙන් පිරුණු තාර ප්ලාස්ටයෙන් වට වුණ විශාල ව්‍යුහයට අපි කියනවා මධ්‍ය රික්තය කියලා. right හරි දැන් ද්‍රව්‍ය ගබඩා කිරීම අමතරව මධ්‍ය රික්තයේ කාර්යයක් ලියන්න කියලා. හරිද මේකේ මේ කලින් තිබ්බේවට ලකුණු ගත්තාම හරිද අර පරිමාණ ක්‍රමය වෙනස් වෙන එක කෙටිකල පරිමාණ ක්‍රමය වෙනස් වෙන එකට ලකුණු දෙකක් හම්බ වෙනවා. හරි සුක්‍රෝස් එක හඳුනාගත්ත එකට ලකුණක් හම්බ වෙනවා. අර කාර්යයන් දෙක ලකුණු දෙකක් හම්බ වෙනවා. හරි මේ මධ්‍ය රික්තය කියන එක ලකුණක් හම්බ වෙනවා. හරිද ඔය ද්‍රව්‍ය ගබඩා ඊට පස්සේ බලන්න ද්‍රව්‍ය ගබඩා කිරීම අමතරව මධ්‍ය රික්තයේ කාර්යයක් ලියන්න කියලා කියනවා. ද්‍රව්‍ය ගබඩා කිරීම අමතරව මධ්‍ය රික්තයේ කාර්යයක් මොනවද?
ජල තුල්‍යතාවය පාලනය කරනවා. ඊට පස්සේ ඔය සෛල වලට ශුන්‍යතාවය සහ සන්ධාරණය දෙනවා. හරි. ඊට පස්සේ මොකද? ඔය ශාක සෛල තුළ ජීර්ණ ක්‍රියාකාරීත්වයට උදව් කරන එක අලුතින් දැම්ම පොයින්ට් එක. හරි. අලුතින් දාලා තියෙන පොයින්ට් එක ශාක සෛල තුළ ජීර්ණ ක්‍රියාකාරීත්වයට උදව් කරනවා. ඉතින් ප්‍රෝටීන් සම්බන්ධව පහතියේදී වගුව සම්පූර්ණ ගන්න කියලා කියනවා. බලන්න ප්‍රෝටීන් ආකාරයේ තියෙන උදාහරණ දෙක කෘත්‍යය තියෙනවා. බලන්න හිමොග්ලොබින් කියන්නේ මොකද්ද? පරිවාහක ප්‍රෝටීන. කෘත්‍යම හොඳයි. ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් පරිවහනය කිරීම. ඊට පස්සේ කිරියල සංජිත ආකාරය. කිරියල සංජිත ප්‍රෝටීන තමයි කේසීන් කියලා කියන්නේ. හරිද? කේසීන් ප්‍රෝටීන සංජිත ආකාරය. සංජිත ප්‍රෝටීන ආකාරය. ඊට පස්සේ ආරක්ෂක ප්‍රෝටීන මොකද්ද? මෙතනදී ආරක්ෂක ප්‍රෝටීන ඉම්යුනෝග්ලොබියුලින්. හරි? කෘත්‍ය තමයි ආගන්තුක දේහ උදාසීන කිරීම. හරි? ආගන්තුක දේහ උදාසීන කිරීම කියලා ඕන. රයිට්? හරි. ඊට පස්සේ ඔය කෙරටින් කියන උදාහරණ කියනවා. හරි? මාළු වල දාලා තියෙන්නේ. ඔය කෙරටින් කියන්නේ ව්‍යුහමය ප්‍රෝටීන ආකාරයක්. ඒයි කෘත්‍ය තමයි මොකද්ද? දියලීම වැළැක්වීම. හරි? හරි. එතන වගුවෙත් එකකට එක හරිය ගන්න දාගන්න. ඒක හරියට කරපුවා ගන්න තමයි වැටෙන්නේ. බලන්න නයිට්‍රජන් අණු ජෛවික බහුවයක දෙකක් නම් කරන්න කියලා කියනවා. නයිට්‍රජන් තියෙන ජෛවික බහුවයක දෙකක්. ඔය නියුක්ලියික් අම්ල ප්‍රෝටීන. හරි? ඔන්නවා නයිට්‍රජන් තියෙන ජෛවික බහුවයක. හරි. ඊට පස්සේ කියනවා ඉහත එකෙහි ඔබ සඳහන් කළ එක් එක් අණුවක තැනුම් මේක වල ව්‍යුහයක් දක්වන්න. නියුක්ලියික් අම්ල වලගේ ප්‍රෝටීන වල තැනුම් මේක. නියුක්ලියික් අම්ල තැනුම් මේක කියන්නේ මොකද්ද? පොඩ මතක් ගන්න නියුක්ලියික් අම්ල තැනුම් මේකගේ නියුක්ලියෝටයිඩ්. නියුක්ලියෝටයිඩ් කොහොමද ඉන්නේ? හරි පෙන්ටෝස් අණුවක් තියෙනවා. ඊපස්සේ නයිට්‍රජන් භස්ම කාණ්ඩයක් තියෙනවා. ෆොස්ෆේට් කාණ්ඩයක්. හරි ඔයවයි නියුක්ලියික් අම්ල තැනුම් මේකගේ. ඊට පස්සේ ප්‍රෝටීන වල තැනුම් මේකගේ ඇමයිනෝ අම්ල. ඇමයිනෝ අම්ල අදින් අනිවාර්යයෙන්ම තියෙනවා. මෙන්න මේක. හරි R කාණ්ඩයට ඉස්සරහින් හයිඩ්‍රජන් තියෙන්නේ. කාබොක්සිල් කාණ්ඩයට ඉස්සරහින් NH2 කාණ්ඩය තියෙනවා. රයිට් අනිවාර්යෙන් මේ විදිහට තියෙනවා. හරි කියන්නේ කාබොක්සිල් කාණ්ඩය ඉස්සරහින් NH2 කාණ්ඩය තියෙනවා. R කාණ්ඩය ඉස්සරහින් හයිඩ්‍රජන් තියෙනවා. හරි R කාණ්ඩය ඉස්සරහින් NH2 COOH තියෙන්න බෑ. හරි COOH ඉස්සරහින් හයිඩ්‍රජන් වත් R වත් තියෙන්න බෑ. හරි මේක මේක තියෙන තැන තියෙනවා ප්‍රශ්නයක් නෑ. රයිට් මේක මේක ඔහොම කරකිනවා. මේ විදිහට තියෙන ප්‍රශ්නයක් නෑ මේක. ඔය විදිහට ප්‍රශ්නයක් නෑ. හැබැයි මේවා තියෙන දැන් කියන්නේ RT ඉස්සරහින් හයිඩ්‍රජන් තියෙනවා හැබැයි. හරි COOH ඉස්සරහින් NH2 තියෙනවා නේද? හරි මේ දෙකෙන් මොකක්වත් හරි. හැබැයි මේවා තියෙන අර ස්ථාන වෙනස් වෙන්න බෑ. හරි මේක ඉස්සරහින් මේක තියෙනවා අනිවාර්යයෙන්. රයිට් ඊළඟට පාසල් විද්‍යාගාරයේදී ප්‍රෝටීන හඳුනා ගැනීම සිදු කළ හැකි සරල පරීක්ෂණයක පියවර ලියා දක්වන්න කියලා. හරි ප්‍රෝටීන පරීක්ෂා आई प्रोटीन परीक्षा में निकाल स्कोर करला ඇති වෙද්දී හරි නැත්නම් ගන්න නැහැ රයිට් හරි බලන්න ඔන්න අපි ගන්න මේකට බීත්තර සුදු මතයක් හරි බීත්තර සුදු මතයක් හරි මතයකින් මිලිලීටර් දෙකක් කියමු මිලිලීටර් දෙකක් තමයි සාමාන්‍යයෙන් ගන්න හරි මිලිලීටර් දෙකක් අරගෙන මේක දානවා हल सीएड के कॉपर सल्फेट हल समवायमापे मिलीलीटर दिया था हल ये बस से मेरा आया था सीएड पहले की हुई हल देखिए बिंदु देगा हरी ड्रॉप देगा किधर था हरी ये बस से मेरे वाले आवाज में हरी दम बाहर करने का හරිද අවාරම දම් පාට වෙනවා මේ පොඩ්ඩක් මේ ෂේක් කරලා කියන්නේ පොළවනවා හරිද මේක අරගෙන මේක දාලා පොඩ්ඩක් මේ මොකක්ද මේක පොඩ්ඩක් හොලවුවා හරිද ඒක හොලවුවාම අවාරම දම් පාට වෙනවා නම් මේකේ ප්‍රෝටීන තියෙනවා හරි අවාරම දම් පාට වෙනවා නම් මේකේ ප්‍රෝටීන තියෙනවා රයිට් හරි කොහොමයි පරීක්ෂණයේ පියවර ටික ලියන්න හරි මුලින්ම බීත්තර සුදු මතයකින් මිලිලීටර් 2ක ප්‍රමාණයක් පරීක්ෂණ වලගෙන ලබා ගන්න.
ඊට පස්සේ ඒකට 101 කොපර් සල්ෆේට් ද්‍රාවණය මිලිලීටර් 2 ගන්න සම පරිමාණයක් එකතු කරන්න. ඊට පස්සේ 105 KH ද්‍රාවණයෙන් හරිද 105 KH ද්‍රාවණයෙන් බිංදු 2ක් එකතු කරනවා. ඊපස්සේ අමාරුන දම්පයයට හැරෙනවා නම් මේකේ ප්‍රෝටීන හරි මේක කියන බයුරේට් පරීක්ෂාව. හරි බයුරේට් පරීක්ෂාව. හරි ඊපස්සේ කියන පහත රූපයේ දැක්වෙන්නේ ශාක සෛලයක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය රූප සටහනක්. හරිද ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය රූප සටහනක් තියෙන්නේ. ඒතර මේකේ 1 සිට 10 දක්වා කොටස් නම් කරන්න කියලා කියනවා. හරිද බලන්න පළවෙනි එක මොකද්ද? මුලින්ම කියන්නේ ගෝල්ගේ සංඛ්‍යාව. හරි අදිට දැන් නැහැ නේද? හොයාගන්න පුළුවන්. 2 මයිටොකොන්ඩ්‍රියාව තියෙනවා. 3 බලන්න අන්තঃප්‍රාශ්මික ජාලිකාව තියෙන්නේ. හැබැයි ඒක න්‍යෂ්ටි පටලයට සම්බන්ධයි. ඒකෝට න්‍යෂ්ටි පටලයට සම්බන්ධ වෙච්ච අන්තঃප්‍රාශ්මික ජාලිකාව තමයි හළු අන්තঃප්‍රාශ්මික ජාලිකාව. හළු අන්තঃප්‍රාශ්මික ජාලිකාව තියෙනවා. 4 තියෙන ශුද්ධ නාලිකා. ඊට පස්සේ 5 මොකද්ද? මේ සයිඩේ සයිඩ් විත්තිය තියෙනවා. ඊට පස්සේ 6 කොයි 6? හරි 6 තියෙන හරිත ලාභය. ඊට 7 තියෙනවා පෙරොක්සිසෝම. හරි මොකද ශාකවල විතරයි පෙරොක්සිසෝම තියෙන්නේ. ඊට පස්සේ 8 මොකද්ද? 8 තියෙන්නේ සිනිඳු අන්තර්ප්‍රාශ්මික ජාලිකාව. 9 තියෙන ප්ලාස්මා වර්ග 10 මොකද්ද? සයිටෝසෝල්. හරි. ඒතකොට කියනවා ඔබ වෙන සෛලයේ ශාක සෛලයක් බව හඳුනාගන්න ගැනීමට වැදගත් වූ ලක්ෂණ තුනක් ලියන්න. මොකද්ද? විශාල මධ්‍ය රික්තයක්. ඊට පස්සේ හරිත ලාභය නම් කරනවා. ඊට පස්සේ පෙරොක්සිසෝම තියෙනවා. මොනවද? ඒතුවක් තියලා හරි තුන. හරි. ඊට පස්සේ ශාක සෛලයක් යාවල් ශාක සෛලයක් හා සම්බන්ධ කරන තුනී ස්තරයක් ලෙස පවතින කිව්වේ මොකද්ද? ශාක සෛලයක් තවත් ශාක සෛලයකට සම්බන්ධ කරන්නේ මධ්‍ය සූස්තරය. හරිද? මධ්‍ය සෛලයේ පෙක්ටින්. හරි? පෙක්ටින් කියන සංයෝගය තියෙන්නේ මධ්‍ය ඒකෙන් තමයි පෙක්ටින් කියන ඇලෙනසුළු සංයෝගය. නිකන් ලිපිඩයක්. හරි ඇලෙනසුළු සංයෝගය. එයා තමයි හරි තව ශාක සෛලයක් යාවල් ශාක සෛලයට සම්බන්ධ කරන්නේ. හරි කියන මධ්‍ය සූස්තරය. හරි පෙක්ටින් කියලා වල ලකුණු හම්බෙන්නේ නැහැ. මධ්‍ය සූස්තරය කියනවා තියෙනවා. දැන් එම විවෝයේ ශාලය කරන ලබන ඉන්ද්‍රියකාව නම් කරේ කෘත්‍යන්තයක් ලියන්න කියලා කියනවා. හරි පෙක්ටින් මතු සෛල වීති සංගරක හදන්නේ මොකද? ගොල්ගි සංකීර්ණය. හරි right ඊට පස්සේ දීග බන පහත කෘත්‍ය ඉදිරියට වැදගත් වන සහාය එන්සයිම් එක සඳහන් කරන්න කියලා කියනවා. ප්‍රවාහ සංශ්ලේෂණයේ ඔක්සිකාරයක් විදියට NADPH. හරි NADH sorry. සොය සසනේ පළමු ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය. හරිද? සොය සසනේ පළමු ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය NAD+. ඊට සොය සසනේ ATP නිපදවන ආකාර සඳහන් කරන්න කියලා කියනවා. ATP හඳුන්වන්න කොහෙද? ග්ලයිකෝල් C3 ATP හදනවා. ඊට පස්සේ සිට්‍රික් ආම්ල චක්‍රයේදී ATP හදනවා. ATP හදනවා සිට්‍රික් ආම්ල චක්‍රයේ ඔය ATP හදනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමේ තමයි වැඩිම ATP සංඛ්‍යාවක් හදන්නේ. මොකද සිට්‍රික් ආම්ල චක්‍රයේදී ග්ලයිකෝල් C3 NADH FADH2 වලගේ වැඩි තවත් ATP නිෂ්පාදනය කිරීම සිද්ධ කරනවා. හරි ඒ යන ඔය තුනේම හදවගෙන දෙක තිබ්බනම් දෙකක් හරි තුනක් තුනම ලියලා තමයි. හරි තුනම ලියලා දෙකක් ලියලා ලකුණු දෙකයි හම්බෙන්නේ. හරි දෙකයි දාගන්න පුළුවන්. හරි ඊට පස්සේ තිරුම් ශාකයක ඔක්සිජනස් ප්‍රතික්‍රියාව හේතුව සාධන පළමනවා කියලා හරි මොනවද? ඔක්සිජනස් ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද? හරි ඔක්සිජනස් ප්‍රතික්‍රියාව කියන්නේ කියලා කියන්නේ අර රුබිස්කෝ එන්සයිම් එක. හරිද? RUBP වලට ඔක්සිජන් සම්බන්ධ කරනවා රුබිස්කෝ වලගේ. රුබිස්කෝ එන්සයිම් එක. මේක හදනවා PEP කාබන් පහක සංයුති කාබන් හයක සංයුති සංයෝගයෙන් PEP එක. ඊට පස්සේ මොකද? දෙක ෆොස්ෆෝග්ලයිකොලේට් කියන. right දෙක ෆොස්ෆෝග්ලයිකොලේට් එක අම්ම කලින් මේක වල සිලබස් එකේ නෑ මම හිතන්නේ මොකක්ද කියලා නෑ. හරිද? ඒ PEP හදනවා දෙක ෆොස්ෆෝග්ලයිකොලේට් කියනවත් හදනවා. හරිද? මේ ෆොස්ෆෝග්ලයිකොලේට් කියන එක ශාකවල විෂදායකයි. හරිද? මේක ශාකවල විෂදායකයි. ඒ නිසා ශාකවල හරිත ලව්ව
තුල ඔක්සීකරණ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙලා හරිතව විනාශ කරන්න මෙයා දායක වෙන නිසා හරිද එනවායි ඔක්සිජනස් ප්‍රතික්‍රියාව ශාකවල අහිත කර. ඔය ඔක්සිජනස් ප්‍රතික්‍රියාව ශාකවල අහිත කර හින්දා තමයි ශාකවලගේ C4 පතේ ක්‍රියාකාරීත්වය ඇති වෙලා තියෙන්නේ. හරි C4 ශාක තියෙන අන්න ඒ නිසා. හරිද? එතකොට මේක PEP හදනවා. හරිද? දෙක ෆොස්ෆෝග්ලයිකරේට් හදනවා. ඔන්න ඔය දෙක තමයි හදන්නේ. මේ දෙක ෆොස්ෆෝග්ලයිකරේට් කියන එක වාගේ පොතේ නෑ හැබැයි ලියාගන්න. හරි සමහරවල්ලාට ලියලා තිබ්බත් කිසි ප්‍රශ්නයක් නෑ අහුම හම්බ වෙනවා. හරි? ඊළඟට එම පළවෙනි හේතුවේ ශාකයේ සිදුවන අවවාස දෙකක්. මොකක්ද? මේ පළවෙනිදා ශුද්ධ කාබන් ඩයොක්සයිඩ් හානියට මඟ පාදන ශාකය තුළ. ඒ වගේම හරිද? නිපදවන සාමාන්‍ය නිපදවන්න ඕන නම් ppm 100ක්. හරිද? සාමාන්‍ය නිපදවන නම් ppm 100ක්. හරිද? හදන්නේ 150. හරි? කියන්නේ හදන ppm වලින් 150ක ධාරිතාව අඩු කරනවා. හරිද? රුබිස්කෝ එන්සයිමය ඔක්සිජන් සමග ලෝ RBP උත්තේජනය කරන හින්දා. හරි? ඔක්සිජන් ප්‍රතික්‍රියාව හින්දා. හරි. ඊළඟට බලන්න C4 පතේ ඇසිඩ් පහතවග පුරවන්න කියලා කියනවා බලන්න සහභාගී වෙන එන්සයිම් ප්‍රතික්‍රියා සිදු වූ සෛල වර්ගයේ ප්‍රතික්‍රියා. බලන්න PP කාබොක්සිලේස් හරිද? PP කාබොක්සිලේස් සෝරි මෙතන මේ 3PGA PPM 3PGA බලන්න ඕන 3PGA මොකද මේ PGA කියලා කියන්නේ ෆොස්ෆෝග්ලයිකරේට්. හරිද? මම මේක ඕනේ නැහැ. හරිද? 3PGA හදන්නේ. හරිද? එතකොට 3PGA කියන එක තුන ෆොස්ෆෝග්ලයිකරේට් කියන එක. හරිද? මෙන්න මෙයාගේ 100ක් හදනවා 150යි තමයි මෙයා හදන්නේ. හරි අර දාන්න එපා ඒක දාන්න නැහැ. ඒක කලින් සිලබස් එකේ තිබ්බා. හරි අපිට අපි ඔය ගන්නේ තිබ්බා මේ මම එකක් කිව්වේ. හරි ලියලා කමක් නැහැ. ඔබ ලියලා ප්‍රශ්නයක් නැහැ වෙයි. මේක ලියන්න ඕන 3PG හදන හැබැයි 150 අඩුවෙන් හදන්න. හරි right එතකොට මෙතන අර එමේ හේතුවෙන් ශාරීරික අවවාස දෙක සඳහන් කරන්න කියන එක. හරිද? ඒ අවවාස දෙකෙන් ශුද්ධ කාබන් ඩයොක්සයිඩ් හානිය මොන පාදවා 150ක් තමයි කියන්නේ. නිපදවීම තියෙන ප්‍රමාණය 150 ප්‍රමාණයක් තමයි 3PGA හදන්නේ. හරි? ඊට පස්සේ බලන්න PP කාබොක්සිලේස් කියන එක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ කොහෙද? පට්ට මධ්‍ය සෛල ස්තරේ. හරිද? පට්ට මධ්‍ය සෛල ස්තරේ තියෙන PP වලදී. හරි? සෝරි මෙතන මට ගුරු පැනල් එකක් නෑ. PP වලදී හරිද? ඔක්සාලික් ඇසිඩ් හදන එක තමයි PP කාබොක්සිලේස් වලදී. right PP කාබොක්සිලේස් කියන එන්සයිම් උත්තේජනය කරයි. හරි ඊට පස්සේ රුබිස්කෝ RUB කාබොක්සිලේස් කියන එක අර RUB වලදී හරිද මේ හදන C3 පදේ අඳුරු ප්‍රතික්‍රියාවේ හරිද කාබන් 6ක අස්ථායී සංයෝගය නම් බලන්න නැහැ. කාබන් 6ක අස්ථායී සංයෝගයක් තියෙනවා. ඒ කාබන් 6 අස්ථායී සංයෝගය හදන්න මෙන්න මේ RUB කාබොක්සිලේස් කියන එක උදව් වෙනවා. right හරි ඔය තමයි ප්‍රතික්‍රියාව ඒක මේවා නම් උඩ ඒවා නම් ඕනේ නැහැ මේ ප්‍රතික්‍රියාව තිබ්බා නේද right හරි ඊට දෙවෙනි ප්‍රශ්නේ හරි දෙවෙනි ප්‍රශ්න බලන්න සෛලවාදී අණු කණු තුන මොනවද කියනවා සෛලවාදී අණු කණු තුන මම දැන් දුන්නා වැඩක් නැහැ මොකද සීරම් ජීවියෙන් එක් සෛලයකින්ම සෛල කීපකින් හැදලා තියෙනවා ඊට පස්සේ සීරම් ජීවිගේ මූලික ව්‍යුහය සහ කෘත්‍යමය සෛලය නව සෛල ඇතිවන්නේ පෙරපැවැත් සෛල විභාජනීය කියලා ඒක තුනට හරි තුනක් දාගන්න. සීරම් සෛල සඳහා පොදුම මූලික ලක්ෂණ මොනවද කියලා අහනවා. ප්ලාස්මා මට වෙලා තියෙනවා. ඊට පස්සේ සයිටෝසොලේස් සම්බන්ධව අර්ධ තරලම චලනීය ද්‍රව්‍යයක් තියෙනවා. ඊට පස්සේ ඒ සයිටෝසොලේ තුල මොනවද කියලා තියෙන්නේ? අන්තර්ශරීර ඉන්ද්‍රියක ගිල්ලා තියෙනවා. ඊට පස්සේ ද්‍රවණික ද්‍රව්‍ය විදියට DNA තියෙනවා. ඊට පස්සේ රයිබෝසෝම අන්තර්ගත වෙනවා. හරි ඔය තමයි. දැන් න්‍යෂ්ටි පූරකයේ සැදියත්තේ කවර ද්‍රව්‍ය කියලා ගන්නවා. න්‍යෂ්ටි අභ්‍යන්තරයේ විදිච්ච ප්‍රෝටීන සූත්‍රිකාදී. ඔය න්‍යෂ්ටි අභ්‍යන්තරයේ තියෙන ප්‍රෝටීන සූත්‍රිකාවකින් තමයි න්‍යෂ්ටි පූරකයේ හැදෙන්නේ. න්‍යෂ්ටි අභ්‍යන්තරයේ තියෙන ප්‍රෝටීන සූත්‍රිකාවලින් කියනවා.
right ඊට පස්සේ අර පහත දැක්කේ රූපේ කොටස් හඳුනා ගන්න කියලා කියනවා මොනවද මයිටොකොන්ඩ්‍රියා වල තියෙන ඒ මොකක්ද පිටත පටලය B අභ්‍යන්තර පටලය C නියර කියනවා D කියලා කියන්නේ මොනවද පූරකේ මයිටොකොන්ඩ්‍රියා පූරකේ E රයිබෝසෝම වල right ඊට පස්සේ එම ඉන්ද්‍රියකාල විසින් ඉටු කරන ලබන ප්‍රධාන කෘත්‍යයන් දෙක මොනවද කියලා හරි ප්‍රධාන කෘත්‍යයන් දෙක මොනවද සොයසසන වගේ නිපදවීම ප්‍රභාසසනයට උපකාරී වීම right ඊට පස්සේ දීක වන්න පාසල කාබනික සංයෝග හඳුනා ගැනීමට භාවිත කරන ලබන රසායන පරීක්ෂාවක් නම් කරන්න කියලා කියනවා. කිරියවල සංචිතකයේදී නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග නයිට්‍රජන් කියන කාබනික සංයෝග කිරියවල තියෙන කේසින් කියන ප්‍රෝටීන් එතකොට ප්‍රෝටීන් පරීක්ෂා මොකද්ද? බයෝරේට් පරීක්ෂා. ඊට පස්සේ එළවලු තෙල් වල අඩංගු ප්‍රධානතම කාබනික සංයෝග කාණ්ඩය. මොකද්ද? මේද පරීක්ෂාව සුඩාන් ට්‍රී පරීක්ෂාව. අර්ථාපන්න ආකන්තු සංකේත කරන ලබන ප්‍රධාන කාබනික සංයෝග කාණ්ඩය පිච්ට් ඒ කියන්නේ ග්ලූකෝස්. ඒ ග්ලූකෝස් හඳුනාගන්නේ ඔක්සිහාරක සීනි පරීක්ෂාව. ක්ලෝරින් විශේෂ වලින් 30ක් අඩංගු වන කාබනික සංයෝග කාණ්ඩය සුක්‍රෝස් කියන්නේ නිර්օක්සිහාරක සීනි ආකාරය. ඒකට යා නිර්օක්සිහාරක සීනි පරීක්ෂාව. හරිද? ඊට කියනවා ඇමයිනෝ අම්ල උභයගුණී අණුවක් ලෙස හඳුන්වන්නේ නැහැ. ඇයි ඇමයිනෝ අම්ල උභයගුණී අණුවක් කියලා කියන්නේ? මොකක්ද කරනවා බලන්න. ඇයි ඇමයිනෝ අම්ල උභයගුණී අණුවක් කියලා කියන්නේ? ඇමයිනෝ අම්ල උභයගුණී අණුවක් කියන්නේ හේතුව තමයි මෙන්න මේ. හරිද? ඇමයිනෝ අම්ල කඳ ගන්නවා. මෙන්න මේ COOH කියලා කියන්නේ ආම්ලික කාණ්ඩය. අම්ලයන්ගේ කාබොක්සිල් කියන්නේ අම්ලය. ඒ නිසා මේක ආම්ලික. ඇසිඩික් කියලා. හරි. ඊට පස්සේ NH2 කියලා කියන්නේ බස්නයක්. හරිද? මේක බේස් එක. හරිද? මේක ඇසිඩ් එකක් මේක බේස් එක. එතකොට කියන්නේ මේක අම්ලයක් මෙයා බස්නයක්. එතකොට ආම්ලික ගුණ සහ බාෂ්පීය ගුණ කියන දෙකම තියෙන ඒවා. හරි ආම්ලික ගුණ සහ බාෂ්පීය ගුණ කියන දෙකම තියෙන ඒවාට අපි කියනවා උභයගුණී අණුවක්. හරි මොනවා තමයි ඇමයිනෝ අම්ලයක් උභයගුණී කියන්න හේතුව. මෙයා ඇමයිනෝ අම්ලයේ කාබොක්සිල් කාණ්ඩය ආම්ලික ගුණ පෙන්වන අතර NH2 කාණ්ඩයේ බාෂ්පීය ගුණ පෙන්වනවා. එබැවින් මෙහි ආම්ලික ගුණ සහ බාෂ්පීය ගුණ දෙකම පෙන්වන අණුවක් නිසා. හැබැයි මෙය ආම්ලික ගුණ සහ බාෂ්පීය ගුණ යන දෙකම පෙන්වන අණුවක් නිසා. right දෙකම අණුවක් නිසා උභයගුණී අණුවක් ලෙසට සලකන්නේ. හරි. right ඊට පස්සේ එන්සයිම් ප්‍රතික්‍රියාවට බලපාන සාධක හතර මොනවාද? එන්සයිම් සාන්ද්‍රණය, උපස්තර සාන්ද්‍රණය, නිෂේධක සාන්ද්‍රණය. හරි. තවමත් ඊට පස්සේ සාසාධක වල බලපෑම. හරි. ඔව්. උෂ්ණත්වයේ pH අගේ. හරි. ඔය හතරක් තියෙනවා. හරි හතරක්. right නම් ගානක් තියෙනවා. හරි. C බලන්න A හා B යන සයිඩ් එක සර්කියුට් පහත ගැන ලබා දීලා තියෙනවා. හරිද? මේ ගාන පොඩ්ඩක් يعني චුට්ටක් කල්පනායෙන් හදන්න ඕන ගාන. හරි ලේසි. හරි පොඩ්ඩක් කල්පනායෙන් හදන්න ඕන ගාන. මොකද චුට්ටක් හරි බැලුවොත් ඔය ගාන සම්පූර්ණයෙන්ම මෙයා යනවා. හරිද? බලන්න A හා B යන සයිඩ් එක ජල විභාගය ගැන වෙනම දක්වන්න කියලා කියනවා. බලන්න ජල විභාගය කියන්නේ ජල විභාගයේ ඊට P ගත්තොත් A සයිඩ් එක ගත්තොත් එහෙම. හරිද? ඡයි සමානයි. ඡයි S ධන ඡයි P. හරිද? එතකොට මේක එක පැත්තකට නම් සම්පූර්ණ ගාන බෝඩ් එක අරයි. බේසිකලි. මේවා පටන් ගන්නවා. ඡයි සමානයි. ඡයි S ධන ඡයි P. බලන්න මේ ජල විභාගයේ A සයිඩ් එකේ ජල විභාගය ගත්තොත් එහෙම. යාගේ ඡයි S කියන ඍණ 4 මෙගා පැස්කල් මේ මෙගා පැස්කල් කියන ඒකකය අනිවාර්යෙන් දාන්න ඕනේ. හරි. ඊට පස්සේ 0.4 මෙගා පැස්කල් වැඩි වෙනවා. හරි. මෙගා පැස්කල්. එතකොට බලන්න ඍණ 4 0.4 කියපුවාම කීයද? ඍණ 3.6යි මෙගා පැස්කල්. ඔන්න A සයිඩ් එකේ ජල විභාගය. ඊට පස්සේ මම ගන්නවා B එක. හරිද?
මේ ෂයි කියලා ගන්න මේක ෂයි B කියලා ගන්න ෂයි S ගන්න ෂයි B right ෂයි S මාන ඍණ 2.8 මෙගාපැස්කල් right ඍණ 2.8 මෙගාපැස්කල් ඊට ෂයි B කියලා දිනවා 0.3 මෙගාපැස්කල් හරි 2.3 කියනවා 2.5 මෙගාපැස්කල් හරිද ඔන්න සමතුලිත ජලීය බව ගන්න. ජලීය බව ගන්න. සමතුලිත ජලීය බව ගන්න එක අනික කියනවා. සමතුලිත ජලීය බව කියලා කියන්නේ මොකක්ද? අනිත් ෂයි Q කියලා දාන්න. මෙන්න මේකේ වැඩි ජලීය බවයි කණු ජලීය බවයි අඩු කරපුවාම එන ජලීය බව කියනවා. වැඩි ජලීය බව කොහොමද? ෂයි B. නේද? ෂයි B minus ෂයි A කියන එක. ෂයි B වෙන 2.5 මෙගාපැස්කල්. ඊට පස්සේ ෂයි A ඍණ 3.5 මෙහා පැත්තේ මොකක්ද මේ ප්ලීස් එක. හරිද? ෂයි equal එක ෂයි B minus ෂයි A කියන එක. ෂයි B ඍණ 2.5 මෙගාපැස්කල් minus ඍණ 3.6යි මෙගාපැස්කල්. හරිද? එතකොට ඍණ 2.5 මෙතන දානවා 3.6 කීයද? 6 5 කියවුවාම 1යි 3.1 මෙගාපැස්කල් දාන්න තමයි සමතුලිත ජලීය බව. හරිද? right. ඊට පස්සේ අපිට කියනවා A හා B සමතුලිතයේදී පීඩන විභවය ගැන. මෙන්න සමතුලිත ජලීය බවය. හැබැයි ජලීය බවය සමාන වුණා කියලා, ජලීය බවය වෙනස් වුණා කියලා ද්‍රාවී විභවය වෙනස් වෙන්නේ නැහැ. හරිද? ජලයේ කොච්චර ද්‍රාවී බව වෙනස් වෙන්නේ නැහැ. ද්‍රාවී ප්‍රමාණය එකමයි. හරි දැන් සීනි ධාතු තේජයකට කොච්චර වතුර දැම්මත් සීනි සාන්ද්‍රය වෙනස් වෙන්නේ නැහැ. සීනි එකමනේ. සීනි දැම්ම ප්‍රමාණය එහෙමයි. වෙනස් වෙන්නේ නැහැ. අර දිය නම හැබැයි දැම්ම ප්‍රමාණය එහෙමයි. නේ? අන්න ඒ වගේ. හරි මෙයාගේ අපෙන් කියනවා අපි A ගමු ෂයි සමානයි. ෂයි S ගන්න ෂයි P. මේක නියතයි. හරි මේක කලින් තිබ්බාගේ නෙවෙයි පීඩන විභවය වෙනස් නැහැ. ඒ ජලයෙන් දෙන්න ප්‍රාත්‍රාස්තයෙන් හරි ප්‍රාත්‍රාස්තයෙන් සෛල බිත්තිය වල ඇති කරන පීඩනය වෙනස් වෙනවා. හරි ප්‍රාත්‍රාස්තයෙන් සෛල බිත්තිය වල ඇති කරන පීඩනය වෙනස් වෙනවා. ඒ පීඩනය වෙනස් වෙන්න ෂයි B වෙනස් වෙනවා. හරිද? දැන් සමතුලිත ජලීය බව නම් 1.1 මෙගාපැස්කල්. හරි ෂයි S අපි කලින් ගන්නවා වින 4 මෙගාපැස්කල්. ෂයි P යහන කීයද? මේ වෙනත් ගාමම 9 වෙනවා. 4.0 ෂයි P සමානයි 4.1 මෙගාපැස්කල්. හරි? right. ඊට පස්සේ හරි තව දනාරින හරිනේ 9 වෙන දනාරින 3.6යි B සයිඩ් එක ගත්තාම හරි ෂයි සමානයි ෂයි S ගන්න ෂයි P හරිද? ෂයි S කියන්නේ ෂයි කීයද? කැල්සියම් 1යි මෙගාපැස්කල් ෂයි S ඍණ 2.8යි මෙගාපැස්කල් ගන්න ෂයි B සමානයි කීයද? මේ 2.8 මෙහාට ආවම 8.1යි 9යි ඊට 3.9යි මෙගාපැස්කල්. හරි ඔන්න තීරණය ඉවරයි. හරි right what is the answer? ලකුණ හම්බෙනවා මේකට ලකුණයි මේ ලකුණයි මේකයි. හරි ඊට බලන්න ප්‍රාක්ලාස්ටේ කියන මොකක්ද නේද? සෛලයට වඩා වෙන මොකද්ද? ජලීය පද්ධතිය. ද්‍රව්‍ය වල ජලීය පද්ධතිය. හරි. ඊළඟට නිසල වාතයේ ජල වාෂ්ප කවච පීඩන ආකාරය හදලා ගන්න එක. නිසල වාතයේදී ජල වාෂ්ප කවච කොහොමද තියෙන්නේ කියලා අහන්න. හරි අපිට මකනවා. හරි වීඩියෝ නවත්තලා වුණා හදාගන්න. right නිසල වාතයේ ජල වාෂ්ප කවච පීඩන ආකාරය හදලා ගන්න කියලා කියනවා. නිසල වාතයේ කොහොමද ජල වාෂ්ප කවච හරි වාෂ්ප කවච තියෙන්නේ? අපි ගත්තොත් එහෙනම් මේක
ඔන්න කෝටි කසිතුරු නොතන කලින් දෙසිය හරිද මේකෙදී මෙන්න දැන් මෙන්න මෙයා විසඳ කවචයක් හැදුවා මෙන්න මෙයා විසඳ කවචයක් හැදුවා මෙන්න මේ විදියට හරිද ඒ වගේම මෙයාගේ විසඳ කවචයක් හැදුවා හැබැයි මේ විසඳ කවච දෙක මෙන්න මෙහෙම එකිනෙක අතිවිද වෙලා තමයි තියෙන්නේ හරිද මේ විසඳ කවච දෙක මේ විදියට එකිනෙක අතිවිද වෙලා තියෙන්නේ ඒ අතිවිදීය ප්‍රතිඵලයක් විදියට මෙන්න මේ දෙකම එකට එකතු වෙලා සම්පූර්ණ විසඳ කවචයක් හරිද ඔය වගේ සම්පූර්ණ විසරණ කවචයක් හැදෙනවා. මේක හයියයි. හරි සාමාන්‍ය නිකන් චූටි මොකක්ද හොගලා ගැලවිලා නැහැ. ඔය අන්ත ඒ නිසා තමයි සම්පූර්ණ විසරණ කවචයක් මේක හැදෙන්නේ. ඔය පොඩි මොනකටත් මේ ගැලවිලා ගියොත් එහෙම මෙන්න මෙයාගේ පිටපැත්තේදී ජලීය බව අඩු වෙනවා. හරි ද්‍රවාශ්ම සාන්ද්‍රණය අඩු වෙන නිසා මොකද ඡාකයේ තියෙන තවත් අභ්‍යන්තර තියෙන ජලය ටික තවත් වාෂ්පීකරණය පටන් ගන්නවා. ඒ ජලයේ වාෂ්පීකරණයෙන් අවම කර ගන්න තමයි මේ විදිහට සම්පූර්ණ තනි විසරණ කවචයක් මෙයා හදාගෙන තියෙන්නේ. හරි සම්පූර්ණ තනි විසරණ කවචයක් මෙයා හදාගෙන තියෙන්නේ මෙයාගේ අභ්‍යන්තරයේ තියෙන ජලය වාෂ්ප වෙලා යන එක අඩු කරගන්න. හරිද? එතකොට මෙන්න මේ දෙක මේ විදිහට අතිපීඩ වෙලා තමයි තියෙන්නේ. ඔය විදිහට තියෙනවා. හරි? මේක සම්පූර්ණ විසරණ කවච තනි විසරණ කවච හැදෙන්නේ මේ විදිහට දිගටම ඔය විදිහට හැදලා තියෙනවා. සාමාන්‍යයෙන් ලොකු උලකට ගියොත් මේ ගැලවිලා යනවා. සාමාන්‍ය උලකට. හරි චූටි උලකට මෙයා ගැලවිලා යන්නේ නැහැ. රයිට්? හරි. ඊට පස්සේ කියන්න පොටෑසියම් සියන්න කලබල යනවා දිවා කාලයේදී පූටික විවෘත වීමෙන් සිදුවන ප්‍රධාන පියවර ලියා දක්වන්න. විවෘතය විතරයි යන්නේ. හරිද? මොකක්ද දැන් ඉස්සරහ? මේකම ගමුකෝ අපි. හරි. මේකම ගමු අපි මහා. හරි හයන්දි නෝනේ දෙකව ගත්තා. හරි. මේකෙදි එන්නේ මොකද්ද? මේ යාම් සයිකල් කියලා මෙයාට මම මයින් පොඩ්ඩක් ලොකලන්න ඕලේසි හරි මේ අවසයි තියෙනවා රයිට් හරිද මේකෙදී යාම සෛල වල ඉඳලා මෙන්න පාලක සෛල වලට පොටෑසියම් පම්ප් කරනවා කොහොමද සක්‍රීය පරිමාණය හරි ඒ කියන්නේ ATP පාවිච්චි කරලා මෙයාගේ අභ්‍යන්තරයට මොකද කරන්නේ අන්න පොටෑසියම් අයන දානවා මේ පොටෑසියම් අයන දැම්මම පස්සේ හරිද මෙයාගේ අභ්‍යන්තරයේ ජලීය බලය මොකද මේ බලන්න නේ ශයි සමානයි ශයි S තන ශයි B නේ ද්‍රාව්‍ය සමානත්වය වැඩි වෙනවා. හරිද මේ ශයිස් මොකද වෙන්නේ? ශයිස් මේක වැඩි වෙනවා කියලා කියන්නේ ශයිස් මයිනස් වෙනවා. හරිද? ද්‍රාව්‍ය සමානත්වය වැඩි වෙනවා. මෙයාගේ ඇතුලේ විභවය අඩු වෙනවා. හරිද? දැන් ඇතුලේ ද්‍රාව්‍ය විභවය වැඩි වෙනවා කියලා කියන්නේ ජල විභවය අඩු වෙනවා. ජල විභවය අඩු වෙනවා. මොකද ශයිස් මයිනස් තමයි වෙන්නේ. හරිද? ශයිස් අඩුම බිඳුව. හරිද? ශයිස් අඩුම වෙන්නේ බිඳුව. එතන ද්‍රාව්‍ය මුකුත් නැහැ. ද්‍රාව්‍ය සාන්ද්‍රණය වැඩි වෙන්න මෙයාගේ මයිනස් ගතිය වැඩි වෙනවා. කියන්නේ ඍණ ගතිය වැඩි වෙනවා. හරිද? ද්‍රාව්‍ය සාන්ද්‍රණය වැඩි වෙන ශයිස්ගේ මයිනස් ගතිය වැඩි වෙනවා. ඍණ ගතිය වැඩි වෙනවා.
මේ ඍණ ගතිය වැඩි වෙනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? ෂයිස් ෂයි ජල විභවය අඩු වෙනවා. ජල විභවය අඩු වෙනවා නම් මෙයාගේ අපි කියන්නේ ජල විභවය එතකොට අඩු වෙනවා. නේද? ජල විභවය අඩු වෙනවා මොකද වෙන්නේ? යාව සෛල වල ඉඳලා අන්න මෙයාට අක්‍රීය පරිමාණය. හරිද? හරිද? ඔන්න ඒ දිශාව නෑ ජලය ඇතුල් කරනවා. හරි? ජලය ඇතුල් කරනවා. ජලය ඇතුල් කරපුවම මොකද වෙන්නේ? මේ ජල අණු මගේ මෙන්න මේ බාහිර විත්තිය මත තෙරපීමක් ඇති කරනවා. හරි? මේ බාහිර විත්තිය මත තෙරපීමක් ඇති කරනවා. ඔය තෙරපීම ඉන්න මොකද වෙන්නේ? මෙන්න මේ කෝටි ගස් දුර තවත් විවෘත වෙනවා. එච්චරයි යන්නේ. හරි? එහෙනම් මේ තෙරපීම නැති වෙනවා මේ අභ්‍යන්තර විත්තිය වක්‍රතාවය වැඩි වෙනවා. ඒ වක්‍රතාවය වැඩි වෙන කෝටි ගස් දුර තවත් විශාල වෙනවා. රයිට්? හරි ඔය තමයි යන්නේ. ඊට පස්සේ බලන්න D පෘථිවිමද පාසල් සිත් නැතිවට හේතු දී කුමක්ද කියලා බලන්න. පෘථිවිමන් ජීවි සම්බන්ධයට හැකියාව ලැබෙනවා ස්වභාවික වරණය. ඊට පස්සේ සෛලවල ප්‍රවේගගත වීමේ හැකියාව ලැබීම. මොකද්ද? නියුක්ලික් අම්ල වලට ස්වයං ප්‍රතිවාද දීමේ හැකියාව ලැබීම හින්දා. හරි ස්වභාවික වරණේ පියවර හතර තමයි. හරිතලාවේ සම්භාව්‍යය මොකද්ද? වායුගෝලීය ඔක්සිජන් සාරණි ඉහළ ගිය හින්දා තමයි හරිතලාවේ සම්භාව්‍ය වේගවත් උනේ. පෘථිවිය ඊට පස්සේ පෘථිවිය සම්භාවයෙන් පසු සිදුවීම් කීපයක් පහත දී ඇත. ජීවීන්ගේ සම්භාව්‍ය සලකා දී ඇති ඉංග්‍රීසි අක්ෂර භාවිතයෙන් එම සිදුවීම් ආරෝහණය වෙන අනුපිළිවෙලට දක්වනවා. ආරෝහණය කියලා කියන්නේ අඩුවේ කියලා වැඩි වෙන එක. බලන්න මුලින්ම සිද්ධ වෙච්ච එක මොකක්ද? ඔය කෝඩාවන්ගේ පූර්වජන සම්භාවය. ආර්ට්‍රෝපෝඩාවන්ගේ ආර්ට්‍රෝපෝඩා සහ කෝඩාවන්ගේ පූර්වජන සම්භාවය දීම සිද්ධ වුණේ මුලින්ම. හරි ඊට පස්සේ මොකද ඊට පස්සේ කියන්නේ ඔය ශාක භෞමික ගණනාවාසීකරණය වුණා. ශාක භෞමික ගණනාවාසීකරණය වෙලා එයාට භූමිය මත යැපෙන්න අවස්ථාවක් තියෙනවා. යැපෙන්න හැකියාවක් තියෙනවා. මොකද අර අධික සුරන්දානාවල් තියෙනවා. හරි ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණය යවන්න ඕනේ හින්දා ඔය කල මුල් සහ පත්‍රිකේ විදිහට ඉබේ දෙනවා. ඕක තමයි ඊට පස්සේ සිද්ධ වුනේ. ඊට පස්සේ දීර්ඝ වගේ දේවල්. දීර්ඝ භෞමික ගණනාවාසීකරණ සිද්ධ වුනේ ඊට පස්සේ. ඊට පස්සේ ප්‍රොටිස්ටාගේ සම්භවය අවසානට ඔය සිව් පාව සම්භවය සිව් පාව මුල්ම සිව් පාව සම්භවය වල ඛණ්ඩික වලසය වස්සයන් මතකද? හරි. ඒ තමයි අවසානට සිද්ධ වෙච්ච එක. අවසාන ටික උත්තර තියනාගේ අවසාන ටික සිද්ධ වෙච්ච එක මුල්ම සිව් පාව සම්භවය. හරි අවසාන සිද්ධ වෙච්ච එක මානව විශේෂ සම්භවය වසර 1,95,000 කලින්. හරි. ඊට පස්සේ බලන්න ජෙරිඩියම් සහ සාල්ලසම් අතර දැකිය හැකි ව්‍යුහාත්මක සමානකම් දෙකක් ක්‍රියාත්මක කියලා කියනවා. මොනවද? ජෙරිඩියම් සහ සාල්ලසම් කියලා කියන්නේ ප්‍රොටිස්ටා. මේ දෙන්නම කරදිය වාසී ජීවි. ඊට පස්සේ මොකද? සෛල බිත්ති තියෙනවා. හරි. බහුසෛලී තරසක් තියෙනවා. මුල් වලින් හැදිච්ච අවුල් පාසුවක් තියෙනවා.